හරි එහෙනම් අපි අද කතා කරන්න යන්නේ 2016 පරිමිතිය සහ වර්ගඵලය කියන ගාන. අපිට කලින් කතා කරා 2016 භාග ගාන. මේ 2016 අවුරුද්දේම පරිමිතිය වර්ගඵලය ගානත් මේම අපි හදලා දාමු. බලා ගන්න කොහොමද වැඩේ වෙන්නේ කියලා. ලස්සනට වැඩේ සෙට් වෙනවා. 2016 පරිමිතිය සහ වර්ගඵලය ගාන. ඉස්සල්ලාම කියලා තියෙනවා මෙන්න මේ වගේ රූපයක් තමයි දීලා තියෙන්නේ 2016 O level. කොයි වගේ මේ වගේ රූපයක් දීලා තියෙනවා. මෙන්න මේ වගේ රූපයක් දීලා තියෙනවා. මෙතන තියෙනවා අර්ධ වෘත්තාකාර. මේක වේදිකාව. මේක ප්‍රේක්ෂකාගාරය. වේදිකාවයි ප්‍රේක්ෂකාගාරය. මේක DCE AB මේ දිග දීලා තියෙනවා සෙන්ටිමීටර මීටර 14ක් කියලා නේ. හරි. අපි දැන් ලස්සනට ගාන කියවනේ බලමු. රංගශාලාවක බිමෙහි දල සටහනක් රූපේ දැක්වේ. වෙන දල සටහනක් තියෙනවා. වේදිකාව තන ඇත්තේ CED අර්ධ වෘත්තාකාර කොටසකින් හා ප්‍රේක්ෂකාගාරයේ ABCD සුදු කොටසකින්. මේ වේදිකාව අර්ධ වෘත්තාකාර කොටසකින් තියෙනවා. ප්‍රේක්ෂකාගාරයේ තියෙනවා ප්‍රේක්ෂකාගාරයේ තියෙන සුදු කොටාස්පාකාර කොටසකින් නේ. DC දිග සෙන්ටිමීටර් 14යි. ඒක තමයි ගාන දීලා තියෙන්නේ. DC දිග සෙන්ටිමීටර් 14ක් දීලා තියෙනවා. ගණනය කිරීම වල ෆයි වලගේ අපි ගන්නේ 22 බෙදීම 7 කියලා. ඒක නියතයක් නේ ෆයි කියන්නේ. මේක දන්නවා. අපිට ගානේ අහලා තියෙන පළවෙනි එක CED අර්ධ වෘත්තයේ චාප දිග සොයන්න. එතකොට CED අර්ධ වෘත්තය කියන්නේ මේ DE CED කිව්වොත් එකයි DEC කිව්වොත් එකයි. කොහොමද මේ වේදිකාව කියන කෑල්ල වර්ග චාප දිගක් මෙහන්නේ. එතකොට දැන් අපි දන්නවා 10 වසර පරිමිතිය පාඩමේ අපි ඉගෙන ගත්තා මේ වගේ චාප දිග වල එහෙම හොයන්නේ කොහොමද කියලා. නේ? චාප දිගක් හොයන්නේ කොහොමද? එතකොට මේ වගේ එක චාප දිගක් හොයද්දී අපි දාන සූත්‍රය තමයි මොකක්ද දාන සූත්‍රය? 2πr වැඩි කිරීම t ට බෙදීම 300ට නේ. මේක දන්නවනේ කොහොමද? අර්ධ වෘත්තයක් කියන්නේ අර්ධ වෘත්තයේ කෝණය ඇවිල්ලා අංශක 180ක් නේ. එතකොට අපි දන්නවා 2 දෙක වැඩි කිරීම 22 බෙදීම 7. හරිද? දෙක වැඩි කිරීම 22 බෙදීම 7. මේකේ අරය ගත්තොත් 14යි. ඒක බෙදන්න ඕනි. එක බෙදීම දෙකකින්. ඒ කියන්නේ භාගෙන්න බෙදන්න ඕනේ. ඇයි කෝණය අංශක 180යි. මුළු වගේ 300ට. 180 බෙදීම 300ට. ඒ කියන්නේ දෙකෙන් එකයි. එතකොට ඔයා දන්නවා 2πr කියන එකේ දෙකට අර කෝණයගේ දෙක කැපෙනවා. එතකොට අපි දාගත්තොත් මෙහෙම නේ 2πr වැඩි කිරීම θ බෙදීම 360නේ. දෙක වැඩි කිරීම 22 බෙදීම 7 වැඩි කිරීම අරය ගත්තොත් 14 බෙදීම 2ක් කියලා t ට කියන්නේ 180 බෙදීම 360. ඒක දන්නවා. මේකට එකයි මේකට දෙකයි. මේ දෙකට මේ දෙක කැපෙනවා. ඒ දෙකට ඒ දෙක කැපෙනවානේ. එතකොට ඉතුරු වෙන්නේ මෙන්න මේ කැලල විතරයි. ඉතුරු වෙන්නේ ඔන්න ඔය කැලල විතරයි. ඒ කැලලෙන් අපිට ගන්න පුළුවන් වේදිකාවේ මොකද්ද? වේදිකාවේ චාප දිග කියන කැලල එකෙන් හොයාගන්න පුළුවන් නේ. වේදිකාවේ චාප දිග කියන කැලල එකෙන් හොයාගන්න පුළුවන්. මම මේ කියන්න හැදුවේ මෙන්න මේ සූත්‍රයට දානට වඩා අපි දන්නවා අර්ධ වෘත්තයක් නම් කෝණය අංශක කොහොමත් 180යි නම් බලා ගන්න මෙතන භාගයයි 180 වෙනි 300 කියන්නේ භාගයයි. මේ දෙකට මේ දෙක කැපිලා යනවා. නේ? මේ දෙකට මොකද්ද? මේ දෙක කැපිලා යනවා කියන එක තමයි මම ඔය කියන්න හැදුවේ. අපි දැන් ලස්සනට පිළිවෙලට මුලේ ඉඳන් ගාන දාගමු. කොහොමද වෙන්නේ කියලා බලමු. දැන් මේකේ අරයක් දීලා නැහැ. මේකේ දීලා තියෙන්නේ විස්කම්බයක් නේද? විස්කම්බයක් දීලා තිබ්බොත් අපි අරයක් කරන්න මොකද ගන්නෙ? අරය වගේ දෙගුණයක් තමයි විස්කම්බය කියන්නේ. අරය වගේ දෙගුණයක් තමයි විස්කම්බය කියන්නේ. එතකොට අපේ පළවෙනි ගානේ පළවෙනි ගහන්නේ CED අර්ධ වෘත්තයේ අර්ධ වෘත්තයේ චාප දෙක. එතකොට චාප දෙක ගන්න පුළුවන් 2πr වැඩි කිරීම
ටීට වැඩිම 300ට. හරි 2πr වැඩි කිරීම ටීට වැඩිම 300ට. දෙක වැඩි කිරීම 22 බෙදීම 7. අර කියන්නේ 14යි නෙමෙයිනේ. අර කියන්නේ 7යි. 7 ගන්න ඉතින් 14 බෙදීම දෙකක් කියලා ගන්න පුළුවන්. 180 බෙදීම 300ට කියන්නේ දෙකෙන් අයවා. මේ දෙකට මේ දෙක කැපෙනවා. හරිද? 7ට 7 1යි 14ට 7 2යි. මේ දෙකට 1යි 22ට 11යි. 11 පාරක් දෙකනේ එන්නේ. 11 පාරක් දෙක කීයද? 22යි මොනවාද මේකේ දීලා තියෙන්නේ? මීටර වලින් දීලා තියෙන්නේ. අපිට ගන්න ඕන ඒක චාප දිග 22යි මීටර කියලා. එතකොට DEC චාප දිග 22යි මීටර. DEC චාප දිග අපිට ගන්න ඕන 22යි මීටර. ඔන්න ඒකේ පළවෙනි කොටස අපි හැදුවා. අපි යන්න දෙවෙනි කොටස බලන්න මොකද්ද කියන්නේ කියලා. වේදිකාව තන ඇතිවීමේ වර්ගඵලය සොයන්න. දැන් අපි යන්නේ වේදිකාවම තමයි. නේ වේදිකාව තන ඇතිවීමේ වර්ගඵලය හොයන්න. මේ වගේ කේන්ද්‍රික ඛණ්ඩයක් දුන්නොත් මේක වර්ගඵලය හොයන සූත්‍රය තමයි 5r වර්ග වැඩි කිරීම තීටා කියන කෝණය. තීටා බෙදීම 300ට. නේ එතකොට අපේ වර්ගඵලයක් අහද්දී අපි දන්නවා වර්ගඵලයක් අහන්නේ දෙවෙනි එකෙන්. වර්ගඵලයක් අහන්නේ. එතකොට වර්ගඵලය අපි ලියන්න පුළුවන් වේදිකාවේ වර්ගඵලය සමානයි 2πr වේදිකාවේ වර්ගඵලය කියන්නේ මොකද්ද? 5r වර්ග වැඩි කිරීම තීටා බෙදීම 300ට. 5r වර්ග වැඩි කිරීම තීටා බෙදීම 300ට කියන එක අපිට නම් මේකේ වර්ගඵලය. වේදිකාවේ වර්ගඵලය ගන්න එහෙමයි. හරි. වර්ගඵලය එතකොට 5 කියන්නේ 22 බෙදීම 7යි. ඒක නියතයක් එක දන්නවා. අර ඒ කියන්නේ මම 14යිනේ. 14 කියන්නේ මේක විස්කම්. ඒතකොට 14 දෙකෙන් බෙදුවාම අපිට එනවා අර ඒ කියන්නේ 7යි. හරි. r වර්ගනේ කියන්නේ තව 7ක් එනවා. ඒක බෙදන්න ඕනි භාගයෙන්. ඇයි භාගයක් දාන්නේ? 180 බෙදීම 300ට කියන එක බලන්න සුළු කරාම එකෙන් දෙකෙන් එකයි. 180ට 1යි 300ට 2යි. ඒක තේරෙන්න ගන්න ඕන. එතකොට මේ 7කට මේ 7ක් නිකම්ම කැපෙනවා. මේ දෙකට දෙවරක් 1යි 22කට දෙවරක් 11යි. 11 වරක් 7 77යි මීටර වර්ග. වර්ගඵලයක් නහන්නේ. එහෙනම් වර්ග මීටර දාන්න ඕනේ. වර්ග මීටර දැම්ම නැත්නම් වැරදි ගන්න. ඒකකේ අනිවාර්යෙන් තියෙන්න ඕනේ සෙන්ටිමීටර්ද මීටරද කියලා බලලා අදාළ ලෙස තියාගන්න ඕනේ. ඒකකේ ඒවා හොඳට ගාන කියවද්දි හොඳට කියවලා බලලා නේ. හොඳට කියවලා බලලා වැට් ටික හරියට කරගන්න. තුන්වෙනි එක අපෙන් අහන්නේ අපි යන් තුන්වෙනි එකට තුන්වෙනි කොටසට. ඒකේ තුන්වෙනි කොටස අපෙන් අහන්නේ ප්‍රේක්ෂකාගාරයේ බිමේ වර්ගඵලය. බලමු. ප්‍රේක්ෂකාගාරයේ බිමේ වර්ගඵලය. කියන්නේ මේ සුජුකෝණාශ්‍රයේ වර්ගඵලය වේදිකාව තන ඇති බිමේ වර්ගඵලයෙන් 3 ගුණයකින්. ඒ කියන්නේ මේ වගේව 3 ගුණයක් නේද මෙයා. ඒකනේ මේ මෙයාලා කියන්නේ මේ ප්‍රේක්ෂකාගාර බිමේ වර්ගඵලය වේදිකාව තන ඇති කොටසෙන් 3 ගුණයක්. මෙයා මේ වගේ 3 ගුණයකින් තමයි මෙයා හැදෙන්නේ. ඒකනේ මේ කියන්නේ. අපෙන් අහනවා D දිග හොයන්න. හරි. AD දිග හොයන්න කියලා අපි දන්නවා. හරි. බලන්න. ඒක තුන්වෙනි කොටස. දැන් CED ඡාපය බලමු. CED ඡාපයේ වර්ගඵලය කීයක් ආවද? CED ඡාපයේ වර්ගඵලය කීයක් ආවද? CED ඡාපයේ වර්ගඵලය අපිට ආවා 77ක් කියලානේ. ඔව්. ගානේ තිබ්බේ අපි ඉස්සෙල්ලා දෙවෙනියෙන් සුළු කරලා ගත්තා 77යි. 77යි. එතකොට අපිට කියනවා මේක වගේ 3 ගුණයක්ලු මෙයා. එතකොට මෙයා කී ගුණයක්ද? 3 ගුණයක්. ඒක දැනගන්න ඕනේ ඉස්සෙල්ලා. ඒක සමාන වෙනවා මෙයාගේ වර්ගඵලයට. අපි මේ කරේ මෙතන වර්ගඵල දෙක සමාන කරා. ඒක තමයි යහන්නේ. මෙයා මේ අපි මේ හොයන සුජුකෝණාශ්‍රයේ හරිද? සුජුකෝණාශ්‍රාකාර කොටස නැහැ තියෙන්නේ. මේ සුජුකෝණාශ්‍රාකාර කොටස
කොටස හැදෙන්නේ මේ වගේ කීයුනේ නේද? 3 ගුණයකින්. ඒකක් දාන්නේ දීලා තියෙනවා. එහෙනම් මේ වගේ 3 ගුණයකින් මෙයා හැදෙනවා. මෙයාගේ වර්ගඵලය අපිට කොහොමද ලියන්න පුළුවන්? දිග වැඩි කිරීම පල්ලම. දිග වැඩි කිරීම පල්ල. ඒ කියන්නේ 14 වැඩි කිරීම. AD දිග නේද අපෙන් අහන්නේ. ඔය AD. ඔන්න ලියාගත්තා. දැන් අපේ AD දිගනේ අහන්නේ. එහෙනම් AD දී උක්ත කරමු. 8 වසර 9 වසර උක්ත කිරීම. බම් මේවා. දැන් මේක උක්ත කරලා දාන්න ඕන. කොහොමද උක්ත කරන්නේ කියලා බලාගමු. නේ? උක්ත කරනවා කියන්නේ මොකක්ද? සාමාන්‍ය උක්ත කරනවා කියලා කියන්නේ මේ එක පැත්තක තියලා AD නේ අහලා තියෙන මේ ගානනේ. AD තමයි අහලා තියෙන්නේ. එතකොට AD අහලා තියෙනවා නම් මේක උක්ත කරනවා කියන්නේ මොකක්ද? තේරුම් ගන්න. AD තනි කරනවා කියන්නේ. AD තනි කරන්නේ කොහොමද? බලාගමු. AD තනි කරන්නේ දෙපැත්තම කීයෙන්ද බෙදන්න ඕන? 14න්. අපි ආයෙ විවර ලියාගමු. 77 වැඩි කිරීම 3 14 වැඩි කිරීම AD කියන බෙදන්නේ 14 මේ 14 මේ 14 කැපෙනවා අන්න AD කියන එක 3. හරි මේක බෙදලා දාන්න ඕනේ 77 3ෙන් ගුණ කරලා 14න් බෙදන්න. හරි 77 3ෙන් ගුණ කරලා 14න් බෙදන්න මේක සුළු කරලා ගන්න ඕනේ උත්තරේ. අර සුළු කරලා දාගන්න උත්තරේ මේකට එයි 77 ඒවා 3ක් කියන්නේ කීයද? 77 ඒවා 3ක්. 3 වරක් අත 21 එක දානවා දෙයක් ඉතුරුයි. 3 වරක් අත 21යි දෙකයි 23යි නේ. ඔව්. 3 වරක් අත 21 එක දානවා දෙයක් ඉතුරුයි. 3 වරක් අත 21යි දෙකයි 23යි. ඕක බෙදන්න ඕනි 14. 14න් බෙදන්න ඕන. හරි 14න් බෙදන්න ඕන. සාමාන්‍ය ඔය බෙදුවාම 14න් බෙදන්න ඕනි 14 ඒවා 16ක් බලපල්ල කීයද කියලා නේ. ඔව් 14 16ක් වගේ තමයි තියෙන්නේ. 221 බෙදීම 14 නේ. 23ට 14 ඒවා කීයක් තියෙනවද? 1යි. 1 වරක් 14 14යි. මෙයාගේ වෙනස 9යි. ඉතුරු එකක් තියෙනවා. එතකොට බලා ගන්න. එතකොට 91ට 14 ඒවා කීයක් තියෙනවද? ආසන්නව 6ක් තියෙනවා. නේ 6ක් තියෙනවා. 14ක් 6 කීයද? 6 වරක් අතර 24න් 4 දානවා. දෙයක් ඉතුරුයි. 6 වරක් 6 2 8යි 84යි. 84යි. එතකොට 91න් 84ක් ගියම කීයද? 7යි නේද? ඔව් 7යි. දශමයක් දාලා 70 කරගන්න. එතකොට 70ට දෙන 5. උත්තරේ කීයද? 16.5යි. සුළු කරන ඒවා ඉතින් තමන් හිතෙන් හදාගෙන කොලයක ලියාගෙන වැඩේ කරගන්න ඕනේ. සුළු කිරීම තමයි වැදගත් වෙන්නේ ඉතින්. හරි. සුළු කිරීම තමයි වැදගත් වෙන්නේ. ඉතින් සුළු කරන ටික හරියට කරගන්න. කල්පනා කරලා බලලා එකතු කරලා අඩු කරලා ගුණ කරලා බෙදලා උත්තර ගන්න ඕනේ. එතකොට මෙයා 231ක් ආවේ. මෙයා 17න් බෙදුවා කියන්නේ. එතකොට AD අපිට දිගා කීයක්ද? 16.5 මීටර්. ඒ කියන්නේ මෙයා 16.5 මීටර්. මෙන්න මේක 16.5 මීටර්. 16.5 මීටර්. හරි අපි යන්නේ ඒකේ 4 වෙනි ගානට. ඒ 4 වෙනි කොටස අපිට කියලා තියෙන්නේ. ඒකේ 4 වෙනි කොටස කියලා තියෙන්නේ මොකද්ද? ගාන ටිකක් ලොකුයි පොඩ්ඩක් කියලා බලමු. වේදිකාව තන ඇති බිම වටා විදුලි බල්බ සවි කොට ඇති අතර. කො වේදිකාව? අන්න වේදිකාව. වේදිකාව තන ඇති බිම වටා විදුලි බල්බ සවි කොට ඇති අතර C හා D බල්බ දෙකක් සවි කොට ඇත. C හා D ඒ කියන්නේ මෙන්න මේ කේන්ද්‍රික ඛණ්ඩය මෙන්න මෙතනයි. C කියන තැනයි මේ D කියන තැනයි බල්බ දෙකක් තියෙනවා. ඒක තමයි මේ ගානේ කියන්නේ. හරි. C කියන තැනයි D කියන තැනයි බල්බ දෙකක් තියෙනවා. සවි කොට ඇත. CD රේඛාව මත ඇති අනුයාත බල්බ දෙකක් අතර මීටර 1.4ක සමාන ආපර්තරයක් තියෙනවා. ඒ කියන්නේ මේ CD රේඛාව කියන්නේ මේකනේ. මේ හතරවෙනි කොටස මේකේ CD රේඛාව කියන්නේ මේක. මෙන්න තියෙනවා D, මෙන්න තියෙනවා C. මෙතන බල්බ දෙකක් තියෙනවා කියලා මෙයාලා කියන්නේ. මේ CD රේඛාවේ අනුයාත බල්බ දෙකක් අතර දුර. ඒ කියන්නේ මෙන්න මේ බල්බ දෙකක් අතර දුර කීයක් තියනවද? 1.4ක් මීටර. ඔව්. මීටර 1.4ක් කියලා තමයි කියන්නේ දුර. හරි.
සමාන පරතරයක් ඇත. CED චාපය මත ඇති බල්බ සමාන පරතරයක් ඇත. CED චාපය මත ඇති බල්බද සමාන පරතරයෙන් යුතු සවි කොට ඇත. ඒ කියන්නේ මේ චාපයේ මේ වගේ සමානව සවි කරලා තියෙනවා. සවි කොට ඇත. DC රේඛාව මත හා CED චාපය මත ඇති බල්බ ගණන් සමානයි. ඒ කියන්නේ මේ DC රේඛාවයි මේ CED කියන චාපේ හරි අත් දෙකේ තියෙන බල්බ ගණන් සමානයි. මෙයාගේ 10 ඇතුළත් මෙයාගේ 10. ඒ වගේ කතාවක් තමයි මේ කියන්නේ. CED රේඛාව මත DC චාපය ඇති බල්බ ගණන් සමානයි. CED චාපය මත ඇති අනුයාත බල්බ දෙකක් අතර චාපය ඔස්සේ ඇති දුර ගණනය කරන්න. CED චාපය මත ඇති බල්බ දෙකක් අතර අනුයාත දුර හරි බල්බ දෙකක් අතර චාපය ඔස්සේ ඇති දුර ගණනය කරන්න කියලා තමයි කියන්නේ නේ. අනුයාත බල්බ දෙකක් අතර දුර. ඒ කියන්නේ මෙන්න මේ චාප කොටස තියෙනවනේ. මොකද්ද? මෙතන D C E නේ ඔන්නකොනේ චාපය. මේකේ මෙන්න මේ බල්බ දෙකක් අතර දුර තමයි අපෙන් අහන්නේ. නේ? දුර තමයි අපෙන් අහන්නේ උත්තරේ. හරිද? ඒකේ දුර තමයි අපෙන් අහන්නේ. දැන් අපි ගානේ පළවෙනියම හොයාගත්ත CED චාපයේ චාප දිග කීයද කියලා නේ. චාප දිග දැන් අපි දන්නවා බං මේ ගානේ කියලාම තියෙනවා නේ. CD දිගට CED චාප දිග මොකද වෙන්නේ සමානයිලු. එතකොට මේකේ දිගත් හරි මොකද්ද? මේකේ දිග අර 1.4න් බෙදුවාම වෙනවා පරතර ගන්න. ඇයි එහෙම වෙන්නේ? එහෙම වෙන්නේ හේතුව තමයි හොඳට අහගන්න. හරි හොඳට අහගන්න. එහෙම වෙන්නේ හේතුව මෙන්න මේ CD කියන දිගට CED කියන ඡාප දිග දිගින් සමානයි කියලා ගානේ දත්තයක් විදිහට දීලා තියෙනවා. එහෙනම් අපිට උළු පරතර ගන්න නිකම්ම හොයලා ගන්න. බලමු. පරතර ගන්න. පරතර ගන්න කියන්නේ කීයද? බලමු ඡාපයේ පරතර ගන්න. ඡාප දිග 14යි. නේ? ඡාපය 14යි. මේ දිගට මේ දිග සමානයි මේ දිගටත් මේ දිග සමානයි. හරි. මේ දිගට මේ දිග සමානයි නම් මේ දිගට මේ දිග සමානයි නම් මේකේ අනුයාත පරතර ගන්නයි නේ මේකේ අනුයාත පරතර ගන්නයි සමාන වෙන්න. සමාන වෙන්න. එතකොට මෙයා බෙදන්න ඕනේ කීයද? 1.4. ඔයාලට උත්තරයක් එනවා මේක බෙදුවාම. ඒ කියන්නේ 14 බෙදන්න ඕනේ 1.4න්. හරිද? 14 බෙදන්න ඕනේ 1.4න්. හරි. මේක බෙදනවා කියන්නේ මේ දශම තිත මෙහෙට පන්නනවා කියන්නේ මෙහෙට බිඳුවක් දාලා මෙතන 14 වෙනවා කියන එකනේ බං. ඒ කියන්නේ 104 බෙදීම 14. උත්තරේ 10යි. හරි. 10 මොනවද? පරතර ගන්න කීයද? පරතර ගන්න 10යි. ඒ මොකේද මේකේ? අපෙන් අහන්නේ මොකේද? අපෙන් අහන්නේ මොකේද? අපෙන් අහන්නේ මොකේද? sorry. CED ඡාපය නේද අහන්නේ. අන්න right. CED ඡාපය. අපි දැන් හෙව්වේ මෙන්න මේකේ ඈ. හරි. මෙන්න මේ ඉරි කෑල්ලේ. මෙන්න මේ කොටසේ තමයි අපි හෙව්වේ. හරි. මෙන්න මේ කොටසේ තමයි අපි හෙව්වේ. මේකේ මොනවද අපි හෙව්වේ? මේකේ පරතර ගන්න අපිට ගන්න පුළුවන්. කොහොමද ගන්නෙ? මෙයාගේ තියෙන දිග එයාගේ එක අනුයාත බල්බ දෙකක් අතර දුරෙන් බෙදුවම එයාගේ පරතර ගන්න වෙනවා. හැබැයි ඒ එන පරතර ගන්න තියෙනවානේ. ඒ එන පරතර ගණන මොන මේ CED කියන ඡාපයේ පරතර ගන්නට සමාන වෙනවා. මොකද මේකේ තියෙන දුරයි මේකේ තියෙන්නේ. ගානේ කියලා දෙනනේ ඒක. එතකොට එම නිසා හරිද? එම නිසා අපෙන් අහන්නේ මොකද්ද? ඡාපය ඔස්සේ ඇති දුරනේ අනුයාත බල්බ දෙකක් අතර දුර කොහොමද ගන්න පුළුවන්? අනුයාත බල්බ දෙකක් අතර දුර ගන්න පුළුවන්. එතකොට අනුයාත බල්බ දෙකක් අතර දුර කීයද ගන්න පුළුවන්? ඒ නිසා අනුයාත බල්බ දෙකක් අතර දුර අපිට ගන්න පුළුවන්. ඡාපේ ඡාප දෙක කීයද? 22යි. මගේ පාරතර ගන්න 10යි. 22 10න් බෙදුවහම කීයද? 2.2 ගන්නවා. 2.2 මීටර. මේක ඇති දෙයක් නෑ. මේ ගානේ ඇති දෙයක් නෑ. පොඩ්ඩක් කල්පනා කරන්න තමයි තියෙන්නේ. හරි. ඒක කල්පනා කරලා ගන්න පුළුවන් නම් ගන්න පුළුවන් උත්තරේ.